හලෝ ඔන්න මම අද ඇවිල්ලා ඉන්නවා මචං කොටේජ් යමනශි කියන ලොකේෂන් එකට. අපි මේ මෙතන ප්ලෑන් කරලා නෙවෙයි ආවේ. ෆුජි පැත්තට ආවට පස්සේ අපිට යාළුවෙක් කිව්වා ඉන්න තැනක් අපි හෙව්වා. යාළුවෙක් අපිට කිව්වා ලස්සන ලොකේෂන් එකක් තියෙනවා යන්න කියලා. ඉතින් අපි ආවා නිදහස් තැනක්. අපි හොටෙල් එකක් බලන්න හැදුවේ. හොටෙල් එකක් දැන් අපි යාළුවොත් එක්ක හොටෙල් එකකට ගිහම අපිට කෑ ගහන්නත් බෑ මුකුත් බෑ නිදහසක් නෑනේ. ඉතින් අපි තීරණය කරා මෙතෙන්ට එන්න. අපේ ලංකාවේ නදීර අයියා කරන්නේ මේක. කියන්නේ මාරම ලස්සන ලොකේෂන් එකක් ඔයාලට මම පෙන්නන්නම් මේ. මාරම ලස්සන view එකක් තියෙන්නේ. කොටේජ් තියෙනවා. මචං කොටේජ් යමනශි. යමනශි මං හිතන්නේ ඇතුළ පෙන්වනවා ඔයාලට මා ලස්සනයි. හැම දෙයක්ම තියෙනවා. කිසිම අඩුපාඩුවක් නැහැ හැම දෙයක්ම. කියන්නේ අපිට ගේන්න දෙයක් නැහැ මේ. ලොකුම දේ නිදහස්. මාරම නිදහස්. ඔන්න මෙතනින් යන්න තියෙන්නේ. ට්‍රාන්ස් එක මේ සූස් දෙකේ ඉඳන් තියෙනවා ඇත්තටම. මෙතන ඉතින් පොඩ්ඩක් අපි ඩාම් ඩුම් වෙලා තියෙන්නේ. අපි enjoy කරලා මේ TV එකේ ඉඳන් තියෙනවා අපිට JBL එකක් තියෙනවා. ඔයාලා ගේන්න ඕන නම් මෙතන මයික් එකක් තියෙනවා. සින්දු කියන්න පුළුවන්, කැරොකි දා ගන්න පුළුවන්. මේ ඉන්නවා කවුද? ඒ වගේම මේ හීටර් එකක් තියෙනවා, ෆ්‍රිජ් එකක් තියෙනවා. කිචන් එක මේ කිචන් ඒරියා එකේ හැමදේම තියෙනවා. මේ රයිස් කුකර් එකේ ඉඳන් oven එකේ ඉඳන් හැම දෙයක්ම තියෙනවා. ඔයාලට මේ තියෙන්නේ හාල් ටිකක් ගෙනල්ලා උයාගෙන කන්න විතරයි. එළවලුවක් මොකක් හරි ගෙනල්ලා මේ නෑ ඉන්නකො පෙන්නන්න. මේ හැන්ද ගෑරුපුවේ ඉඳන් හැම දෙයක්ම තියෙනවා. ප්ලේට් පවා තියෙනවා. ඒ කියන්නේ ඔයාලට ෆැමිලි ට්‍රිප් එකක්, බර්ත්ඩේ පාටි එකක්, සර්ප්‍රයිස් එකක් අරන් මම හැම දෙයක්ම දෙන්න කරන හැම දෙයක්ම මෙතන තියෙනවා. මේ පරිප්පුත් පවා තිබ්බා. අපි පරිප්පුත් හදාගත්තා. ලස්සනම view එකක් තියෙනවා. හරිම නිදහස් place එකක්. ඔයාලට rooms පෙන්නන්න. rooms වලට යන්න කලින් මම bathroom පෙන්නන්නම්කෝ. ඇත්තටම හරි පිරිසුදුයි. neat හැම දෙයක්ම. travel එකේ ඉඳන් තියෙනවකෝ lights. මේ මෙතන මේ mirror. ඇත්තටම හරිම නිදහස්. හැම දෙයක්ම තියෙනවා කියන්නේ බාත් ටබ් එකක් තියෙනවා බෑලා ඉන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පෙන්නන්නම් room එක. එකක් නෙවෙයි මෙතන room ගොඩක් තියෙනවා. ඇත්තටම මේ මාර නිදහස්. ගොඩ කට්ටියකට ඇවිල්ලා ඉන්න පුළුවන්. 20කට උනත් ඇවිල්ලා ඉන්න පුළුවන්. ඒ තරම් ඔයාලට උඩ පෙන්නන්න. මේ සුපිරි ප්ලේස් එකක් ඇත්තටම. ලයිට්ස් මේ බලන්නකො. මන් දන්නේ මං දැකපු ලස්සන ප්ලේස් එකක් ඇත්ත. ලස්සන වගේම මේ නිදහස්. මාරම නිදහස්. ඕන කෙනෙකුට ඇවිල්ලා කෑ ගහලා කරලා. මොකද ජපානයේ ලොකුම කරදරේ තමයි කෑ ගහන්න බැරි එක. ඉතින් මෙතන අර කෑ ගහලා කරලා සින්දුවක් කියලා ජොලියේ ඉන්න පුළුවන්. මේ අනිත් රූම් එක මාර ලස්සනයි. ඉතින් මේ 10කට මෙතන වුණත් 10කට විතර නිදා ගන්න පුළුවන්. රූම් එකෙත් 10කට 15කට ඉන්න පුළුවන්. හැමදේම මේ කියන්නේ තියෙනවා. එන්න අපි අහලා බලමු කට්ටියන්ගේ මොකද හිතෙන්නේ කියලා. තියෙන මේ වගේ ලස්සන ප්ලේස් එකක් ගැන කියන්න. නෑ සිරාවටම කියන්නේ මේ ලංකාවේ අපේ කොල්ලෙක් කරන තැනක් ඇත්තටම මරුනේ. මාර නිදහස්නේ. මාරම නිදහස්. ඒ කියන්නේ ඇවිල්ලා enjoy කරලා කෑ ගහලා සින්දුවක් කියලා ගෙදර ඉන්නවා වගේ ඉන්න පුළුවන්. සිරාවටම ගෙදර ඉන්නවා වගේ ඉන්න පුළුවන් ලස්සන ප්ලේස් එකක් මේ. ඇවිල්ලා එන්න මේ පැත්තට આવොත් මේ පැත්තට ඇවිල්ලා එන්න. ඇවිල්ලා යන්න එන්න. ඇත්තටම මේ බජට් එකත් ෆ්‍රෙන්ඩ්ලි බජට් එකක් තියෙන්නේ. මේ
ලොකු ගණන් දීලා හොටෙල් වල ඉන්නවට වඩා ඉන්න අර ඒ ෆීලින් එකට වඩා මේක මාර නිදහස්නේ. කියන්නේ තමන්ට කැමති වෙලාවක JB එකක් තියෙන සින්දුවක් කියලා ටීවී එකක් තියෙන ටීවී බලලා උයාගෙන කාලා මාර ෂෝක් ඉතින්. ඔව්. එන්න. මේ පැත්තට එන්න આવුත්. එහෙනම් බයි බයි. බයි. බයි බයි.